ඕන්න යාළුවනි අකුර YouTube නාලිකාවෙන් ඊෂොප්ගේ උපමා කතා දෙවන කොටසත් අරගෙන මං ආවා ඔයගොල්ලන්ව හම් වෙන්න. අද මම ගෙනෙන්නේ ඊෂොප්ගේ කපුටා සහ දියබදුන කියන උපමා කතාව. ඔන්න යාළුවනේ එක්තරා කපුටෙක් වතුර තිබා හැදිලා වතුර ටිකක් හොය හොයා ආසේ පියඹා හිටියා. මේ කපුටට හම්බුණා පොඩි දියබදුන. ඉතින් කපුටා උත්සාහ කළා වතුර ටික බොන්න බෑ. මොකද දියබදුනේ අඩිය තමයි මේ වතුර ටික තියෙන්නේ. ඉතින් මේ කපුටා මේ වතුර ටික බොන්න ක්‍රමයක් කල්පනා කරා. කපුටට ආවා කදිම අදහසක්. මොකද්ද දන්නවද? ගල් කැටේ ගෙනවිත් දියබදුනට දැම්මා. දියබදුන ඉඩ ටික මේ ගල් කැට්ටෙන් ගත්තා. ඉතින් වතුර ටික ඉහළට එන්න පටන් ගත්තා. අවසානයේ කපුටා දියබදුනේ කට ළඟටම වතුර අරගෙන කපුටාගේ පිපාසය සංසිඳවා ගත්තා. අපි උත්සාහවන්ත වෙමු, ජයග්‍රාහී මිනිස්සු වෙමු. ඉතින් යාළුවනේ මේ වගේ තවත් උපමා කතාවක් අරගෙන මං එනවා ඔයගොල්ලන්ව හම් වෙන්න. මම තන්ත්‍රිමලේ ධර්මපාල මහාවිද්‍යාලයේ සදේ සෞම්‍ය සස්සර.